කොහොමද ඉතින් ඔයාලට අදත් මම ඔයාලත් එක්ක එකතු වෙනවා වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාලට එන නිදිමත ගැන. ඉතින් මේ නිදිමත ඇත්තටම ඔයාට ඇත්තටම නිදිමත නිසා හරි නැත්නම් ඔයා ඒ වෙලාව වෙන මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවා නම් වගේ නැත්නම් ඔයාට පාඩම් කරන්න ගන්නකොට එන නිදිමතක් වෙන්න පුළුවන්. ඉතින් මම කතා කරන්නේ ඔයාලට පාඩම් කරන්න ගද්දී එන මේ නිදිමත ගැන. ඉතින් එහෙම නිදිමතක් ඔයාටත් එනවා නම් ඔයා මෙන්න මේ විදිහට ඒ වැඩ ටික කරන්න. එතකොට මොනවා හරි කන ගමන් වගේ ඒ කියන්නේ හොඳ පළතුරු ඒ වගේ දෙයක් කන ගමන් පාඩම් කරන්න. එතකොට ඔයාට ওই වගේ නිදිමතක් එන්නේ නැහැ. තව ඔයාලට පුළුවන් ඔයාලට නිදිමත එන වෙලාවට ගණන් හදන්න. එතකොට අපේ මනස ඒ ගානට යොමු වුණාම අපිට ඒ නිදිමත නැති වෙනවා. අන්න ඊට පස්සේ ආයෙ ඔයාට තියරි පාඩම් කරන එකට ඔළුව යොමු කරගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා YouTube එකේ මියුසික් පාඩම් කරන වෙලාවට අහන්න තියෙන ඒවා. ඒ දේවල් අහන ගමන් වුණත් ඔයාලට ඔයාලගේ පාඩම් වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඒක හැමෝටම හරියන්නේ නැහැ. සින්දු අහන ගමන් පාඩම් කරන්න. එහෙම පුළුවන් අයට ඒ විදිහට නිදිමත නැති කරගන්නත් පුළුවන්. ඒ වගේම තව දෙයක් ඔයාලා පාඩම් කරන්න කලින් කෑම ගොඩක් කාලා ඉන්නවා නම් ඔයාලට නිදිමත එනවා. ඉතින් පාඩම් කරන්න කලින් ඔයාලා ගොඩාක්ම කෑම කන්න එපා. ටිකක් අඩුවෙන් සමබර ආහාර වේලක් අරගන්න. එතකොටත් ඔයාලට ওই නිදිමත එන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් යාළුවෝ එකතු වෙලා ගෲප් හදාගෙන පාඩම් වැඩ කරන්න. ඔය තනියම පාඩම් කරද්දි සාමාන්‍ය නිදිමත එනවා. ඉතින් ඔහොම කට්ටිය එකතු වෙලා වැඩ කරනකොට නිදිමත එනවා ගොඩක්ම අඩුයි. තව දෙයක් කියන්න පුළුවන් ඔයාලා පාඩම් කරන්න ගත්තම ඔයාලට ඕන කරන පාඩමට අවශ්‍ය පාඩම් නෝට්ස් ලියන්න ඕන කටුකොළ පෑන් පැන්සල් ඔක්කොම එකපාර ළඟ තියාගන්න. සැරින් සැරේ නැගිට හොයන්න යන්න එපා. එතකොට ඔයාලගේ අවධානය බිඳෙනවා. ඉතින් පාඩම් කරන ඒවත් එතකොට වැඩකට නැති වෙනවා. මම නම් ගොඩක්ම හොඳයි කියන්නේ පාඩම් කරනකොට ලියන ගමන් පාඩම් කරන්න. ඔයාලා ලියන ගමන් පාඩම් කරන දේවල් ඔයාලට ගොඩාක් හොඳට මතකේ තියෙනවා. ඉතින් ඒ දේ ඇත්තටම මමත් ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒ දේ ගොඩාක්ම හොඳ දෙයක්. ඒ විදිහට හොඳට මතකේ තියෙනවා. තව විශේෂයෙන්ම මට කියන්න ඕන ඔයාව විශ්වාස කරන්න. ඒ වගේම ඔයාව මොටිවේට් කරගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.